ආයිබෝවන් සියලු දෙනාම අදත් මූවිලෙන් සෙල්ගේ YouTube channel එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ අපි අද ඇවිල්ලා තින්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ පළවෙනි සීසන් එකේ අවසාන එපිසෝඩ් එක බලන්න. ඉතින් ඔයාලා මේකේ පළවෙනි කොටස් ටික බැලුවේ නැත්නම් මගේ channel එකට ඇවිල්ලා ඒකේ playlist වල තියෙන TV series කියන playlist එකට ගිහිල්ලා බලන්න. එතකොට ඕගොල්ලන්ට මේ videos ටික ඔක්කොම එක දිගට බලන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම මගේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට මම video එකක් දාපු ගමන් ඕගොල්ලන්ට බලන්න පුළුවන්. ඔයාලට මතක ඇතිනේ කලින් එපිසෝඩ් එකේදී අපිට හරියටම දැනගන්න පුළුවන් වුණා ඩෙරෙක් ගේ ගෙදර ගිනි තැබීමට ඇලිසන්ගේ නැන්දත් සම්බන්ධයි කියලා. ඉතින් මේ ගිනි තැබීම නිසා තමයි ඇල්ෆා මේ විදියට මිනිස්සුන්ව මරන්නේ. ඒ වගේම ඔයගලන්ට මතකනේ ඇල්ෆා ලිඩියටත් ඇටැක් කළා. ඊට පස්සේ ඇලිසන් ඉස්සරහදීම ස්කොට්වත් වෙයාවුල්ෆ් කෙනෙක් බවට පත් වුණා. ඉතින් මෙතනින් එහාට මොකක් වෙයිද? ලිඩියට ජීවත් වෙන්න පුළුවන් වේද? හන්ටර්ස්ලා ස්කොට්ට මොකක් කරයිද? ඩිරෙක්ටර් ගේට් ගෙන් බේරෙන්න පුළුවන් වේද? ඇලිසනුත් මෙතනින් එහාට අනික් හන්ටර්ස්ලා වගේ වෙයිද? ඒ වගේම ඇල්ෆා මෙතනින් එහාට මොන වගේ දරුණු දේවල් කරයිද? ඉතින් මේ හැම දෙයකටම උත්තර ඕගොල්ලන්ට අද කතාවෙන් බලන්න පුළුවන්. එහෙනම් වැඩි කතා කරන්නේ නැතුව අපි ගෙලින්ම යමු අපේ අද වීඩියෝ එකට. ඉතින් අද කතාව පටන් ගන්නෙම කලින් එපිසෝඩ් එක ඉවර වෙච්ච තැනින්. ඒ කියන්නේ ඇලිසන්ගේ තාත්තා වාහනෙන් අප්පන්නාව නිසා ස්කොට් ඒ වෙලාවේදී වෙයාවුල්ෆ් කෙනෙක් වුණානේ. මේ වෙලාවේ තමයි ඇලිසන් උත් දැනගත්තේ එයාගේ බොයිෆ්‍රෙන්ඩ් වෙයාවුල්ෆ් කෙනෙක් කියලා. මේ වෙලාවේදී ස්කොට් ඇලිසන් දිහා බලාගෙන ඉන්නකොට ඇලිසන්ගේ තාත්තා වාහනේ හෝන් එක ගහලා ස්කොට්ව මෙතනින් පන්නනවා. මෙයාලා ස්කොට් ඇටැක් නොකරම යන්න දෙනවා. මොකද මෙතන ඇලිසන් ඉන්නවනේ. මේ වෙලාවේදී ස්කොට් එක පාටම බස් එකේ වහලේ උඩට පැනලා කැලේ පැත්තට දුවගෙන යනවා. ඉතින් මේ දැකපු දෙයට ඇලිසන්ට නම් සෑහෙන ෂොක් වෙලා ඉන්නේ. මේ වෙලාවේදී මෙයා බස් එකෙන් බහිනකොටම වැටෙන්නත් යනවා. ඇලිසන්ගේ තාත්තා දුවගෙන ඇවිල්ලා තමයි මෙයාව අල්ලගන්නේ. හිතන්නකො නැන්ද අනික් වෙයාවුල්ෆ් අල්ලලා දෙන්න කිව්වම තමන්ගේ කොල්ලම අනික් වෙයාවුල්ෆ් වුණාම ඇලිසන්ට මොන වගේ දෙයක් හිතෙන්නේ නැතිද කියලා. ඊට පස්සේ අපිට ආයෙත් පෙන්නන්නේ ස්ටයිස් සහ ඇල්ෆාව. ස්ටයිස් කිව්වනේ ලිඩියාව මරන්න එපා. එයා ඩිරෙක්ට් ඉන්න තැන හොයලා දෙන්නම් කියලා. මේ වෙලාවේදී ඇල්ෆා ස්ටයිස්ට කියනවා ජැක්සන්ට කෝල් කරලා කියන්න ලිඩියා ඉන්න තැන. එතකොට ජැක්සන් ඇවිල්ලා ආව හොස්පිටල් එකට ගෙන හින්දායි ඔයා මාත් එක්ක ඇවිල්ලා ඩෙරෙක් හොයලා දෙන්න කියලා. මේ වෙලාවේදී වෙන කරන්න දෙයක් නැති නිසා ස්ටයිස් ජැක්සන්ට කෝල් එකක් දාලා ඇල්ෆා එක්ක මෙතනින් යන්න යනවා. තමන්ගේ ක්‍රෂ් එක වෙනුවෙන් ස්ටයිස් මේ වෙලාවේදී ලොකු අවධානමක් කරන් තියෙන්නේ. මොකද ස්ටයිස් යන්නේ දරුණු වෙයාවුල්ෆ් කෙනෙක් එක්කනේ. කොයි වෙලෙයාගේ ජීවිතේට හානියක් වෙයිද කියලා දන්නේ නැහැ. ඊට පස්සේ අපිට පෙන්වන්නේ අතනින් බැලලා ගිය ස්කොට් කැලේ ඇතුලේ වේගෙන් දුවගෙන යනවා. මෙහෙම දුවගෙන ඇවිල්ලා ස්කොට්ව බිම ඇදගෙන වැටෙනවා. මේ වෙලාවේදී ස්කොට් ඉන්නේ කියා ගන්න බැරි දුකකින්. දුක වැඩි නිසාම ස්කොට් අඬන ගමන් කෑ ගහනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ඇල්ෆා එහෙම නැත්නම් ඩිරෙක්ගේ මාමා පීටර් හේල් ස්ටයිල්ස් එක්ක එයාගේ ජීප් එකේ යන ගමන් ඉන්නවා. මෙයාලා යන්නේ ඩිරෙක්ව හොයාගෙන. මේලාදී ස්ටයිල්ස් නම් ඉන්නේ ලිඩියා ගැන කල්පනා කරන ගමන්. මේක තේරිච්ච නිසා ඇල්ෆා කියනවා ඒකෙන් එයා මැරුන්නේ නැත්තම් වෙයාවුල්ෆ් කෙනෙක් වෙයි. එතකොට එයාටත් හිතා ගන්න බැරි ලොකු බලයක් ලැබෙනවා කියලා. එතකොට ස්ටයිල්ස් කියන්නේ බලය කොහොම වුණත් මාසෙකට සැරයක් පුරහඳ දවසට එයාගේ පාලනය නැති වුනහම එයා මාව මරන්න හොයාගෙන එයි මට වෙන්නේ හැංගිලා ඉන්න කියලා. එතකොට තමයි ඇල්ෆා කියන්නේ පිරිමි වෙයාවුල්ෆ්ලාට තමයි පුරහඳ දවසට පාලනය නැති වෙන්නේ. ගෑනු වෙයාවුල්ෆ්ලාට මාසෙකට දෙවතාවක්ම පාලනය නැති වෙනවා කියලා. මේක ඇහුවම නම් ස්ටයිල්ස්ගේ කටත් ඇරෙනවා. එතනින් ඒ සිද්ධිය කට් කරලා අපිට පෙන්වන්නේ ඇලිසන්ගේ ගෙදර වෙන සිද්ධිය. මේලාදී කේන්තියෙන් ඉන්න ඇලිසන්ගේ තාත්තා නැන්දට බයිනවා ඇලිසන්ට මේ දේවල් කිව්වා කියලා. මේලාදී ඇලිසන්ගේ නැන්ද කියනවා අහිංසක මිනිස්සුන්ව මේ විදිහට වෙයාවුල්ෆ් මරද්දි ඒ දේවල් කරන්නේ කවුද කියලා ඇලිසනුත් දැනගන්න ඕනේ කියලා. එතකොට තමයි ඇලිසන්ගේ තාත්තා කියන්නේ ඇල්ෆා මේ විදිහට මරන්නේ අහිංසක මිනිස්සුන්ව නෙවෙයි එයාගේ මුළු පවුලම මරලා දාපු අයව කියලා. අර පොලිසිය රහස් පරීක්ෂකයන් මේ හන්ටර්ස්ලා එකකින් ඉන්නේ. ඒක නිසා පොලිසිය හොයාගත්ත හැම දෙයක් ගැනම මේගොල්ලොත් දන්නවා. මේ ගැව්වම ඇලිසන්ගේ නැන්ද ටිකක් බයත් වෙනවා. ඊට පස්සේ එයා කියනවා ඒ කාලේදී ගිනි තැබීම ගැන මිනිස්සු අපිට චෝදනා කළා. ඒක නිසා ඇල්ෆා ඊළඟට අපිට තමයි ඇටැක් කරන්නේ. ඊට කලින් ඇලිසන් මේ දේවල් දැනගත්ත එක හොඳයි කියලා. ඒ කියන්නේ මෙතෙන්දී අපිට තේරෙනවා මේ ගිනි තැබීමට කේට් සම්බන්ධයි කියලා ඇලිසන්ගේ තාත්තත් දන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඇලිසන්ගේ තාත්තා නැන්දර කියනවා ඇල්ෆා ඇටැක් කරන්න කලින් ඔයා ඇලිසන්වත් අරගෙන වොෂින්ටන් යන්න කියලා. මේ වෙලාවේදී මේකට ඇලිසන්ගේ නැන්ද කැමති වෙන්නේ නැහැ. මොකද එයා දැනටමත් හොරෙන් ඩිරෙක් වල්ලගෙන ඇල්ෆා ගැන හොයන ගමන් ඉන්නේ. ඇලිසන්ගේ තාත්තා දන්නේ නැහැ ඩිරෙක් ඉන්නේ කේට් ළඟ කියලා. මේ වෙලාවේදී කේට් එක්ක හොඳටම ගේන්දි ගිය ඇලිසන්ගේ තාත්තා කියනවා කටවහගෙන පැයක් ඇතුළත තියෙන දේවල් ඔක්කොම අරගෙන වාහනේ ඉන්න ඕනේ කියලා. මෙතනින් එහාට කේට් මොනවත්ම කතා කරන්නේ නැහැ. ඊට පස්සේ අපිට පෙන්නන්නේ ඇලිසන්ව. මේ වෙලාවේදී ඇලිසන්ගේ අම්මා ඇලිසන්ව මෙහෙන් යවන්න ඇඳුම් ලෑස්ති කරන ගමන් ඉන්නේ.
එතකොට ඇලිසන් අම්මගෙන් අහනවා දැන් මෙයාලා ස්කොට්ට මොනව කරයිද කියලා. එතකොට අම්මා කියන්නේ අපිට අපි පිළිපදින ආචාර ධර්ම තියෙනවා විශේෂයෙන්ම ස්කොට් වගේ තරුණ අය ගැන අපි සාකච්ඡා කරන්න ඕනේ කියලා. මේ වෙලාවේදී ඉවරෙන්නේ දුර ප්‍රශ්න අහනකොට කේන්දිගේ ඇලිසන්ගේ අම්මා කියනවා ඔයා දැන් කටවාගෙන ඉන්න එක තමයි දැන් කරන්න තියෙන හොඳම දේ කියලා. මෙතනින් එහාට ඇලිසනුත් මොනවත්ම කියන්නේ නැහැ. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ඇලිසන්ගේ නැන්ද ඇලිසන්වත් අරගෙන එයාගේ කාර් එකෙන් මෙහෙන් පිටත් වෙනවා. ඉතින් දැන් තමයි ඇලිසන්ගේ තාත්තා ගේමට බහින්නේ. මෙයා දන්නේ ස්කොට් හරහා කොහොම හරි ඇල්ෆාව හොයාගන්න. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ස්කොට් මෙයා අතනින් පැනලා ඇවිල්ලා හැංගිලා ඉන්නේ සත්ව සායනය ඇතුලේ. මේලාදී ස්කොට් ඇලිසන් ගැන කල්පනා කරන ගමන් ඉන්නේ. මොකද කීයටවම හිතපු නැති දෙයක් එතන සිද්ධ වුණේ. ඇලිසනුත් වාහනේ යන ගමන් ස්කොට් ගැන හිතන ගමන් ඉන්නේ. මේ සත්ව සායනයේ ඉන්න බල්ලෝ වගේක් එක දිගටම උඩ පුරන්න පටන් ගන්නවා. මේ වෙලාවේ ස්කොට්ගේ ඔළුවට සුපිරි අදහසක් එනවා. ඔයාලට හිතෙන්නේ මොන වගේ අදහසක්ද ස්කොට් එන්නේ නැත්තේ? ඔයාලට තව ටිකක් වෙලා යනකොට ඒක දැනගන්න පුළුවන්. ඉතින් එතනින් ඒ සීන් එක කට් කරලා අපිට පෙන්වන්නේ ඇල්ෆාව සහ ස්ටයිස්ව. මෙයාලා කෙලින්ම එන්නේ වාහන පහක් එකකට. මෙතනට ඇවිල්ලා ඇල්ෆායාගේ වාහනේ ගාවට එනවා. මේ වාහනේ වෙන කාගේවත් නෙවෙයි අර හොස්පිටල් එකේ ඉඳපු නර්ස්ගේ. මේකේ ඩිකේරියම තමයි ස්ටයිස් දකින්නේ නර්ස්ගේ මිනිහක් තියෙන්නේ මේක ඇතුලේ කියලා. එදා ඩිරෙක්ට් නර්ස්ට මැරලා වැටෙන්නම ගැහුවානේ. මේ කාර් එකේම තමයි එදා ස්කොට්ගේ අම්මවත් ඇල්ෆා එක්කන් ගියේ. මේ මිනිහේ තියෙන නිසා තමයි එදා ස්ටයිස්ගේ වාහනේ හැප්පුණාට පස්සෙත් පොලිසියට කතා කරන එකට ඇල්ෆා කැමති වුණේ නැත්තේ. ඊට පස්සේ මේ ඇල්ෆා කාර් එකේ තියෙන ලැප්ටොප් එකක් එළියට ගන්නවා. මොකද ස්කොට්ගේ ෆෝන් එක තියෙන තැන බලාගන්න කම්පියුටර් එකක් තියෙන්න ඕනේනේ. මේක ස්ටයිස්ට දීලා කියනවා ඉන්න තැන හොයාගන්න කියලා. මෙයාලා ස්ටයිස් අහනවා ඔයා හදන්නේ මිනිස්සුන්ව මරලා දාන්න නේද කියලා. එතකොට ඇල්ෆා කියන්නේ මම වරන්නේ ගින්නට සම්බන්ධ අයව විතරයි කියලා. ඊට පස්සේ ස්ටයිස් ස්කොට්ගේ ෆෝන් එකට ලොගින් වෙන්න හදනකොට ඒකට යූසර් නේම් එකකුයි පාස්වර්ඩ් එකකුයි තියෙනවා. ස්ටයිස් මෙතෙන්දි කියනවා ඒක මම දන්නේ නැති නිසා ලොග් වෙන්න බෑ කියලා. ඉතින් මේ වෙයාවුෆ්ලට බොරු කියනකොට හොයාගන්න පුළුවන්නේ. ඒක නිසා ඇල්ෆා දැනගන්නවා මේ දාන්නේ බොරු මර්සියක් කියලා. මෙයා ස්ටයිස්ගේ බෙල්ලෙන් අල්ලලා වාහනයට හේතු කරලා කියනවා මට බලෙන් මේ දේවල් කරව ගන්න නම් ඉඩ තියන්න එපා කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ස්කොට්. මෙයා කැලේ ඇතුලේ තියෙන ලොකු කන්දක් උඩට ඇවිල්ලා එයාගේ වුරුක හඬින් පුළුවන් තරම් හයියෙන් කෑ ගහනවා. මෙයා මේක කරන්නේ ඩිරෙක්ට් එයා හොයනවා කියලා දැනුම් දෙන්න ඕනේ නිසා. අර බල්ල උඩුපරන සද්ද හිට තමයි මෙයාට මේ අදහස ආවේ. වෘකයෝ සංනිවේදනය කරගන්නේ මේ විදිහටනේ. ඉතින් ස්කොට් හිතුවා වගේම ඩිරෙක්ටර්ත් මේක ඇහෙනවා. ස්කොට් ටිකක් වෙලා මෙතන ඉඳලා මුකුත් සද්දයක් නැති නිසා ආපහු හැරිලා යන්නයි හදන්නේ. එතකොට ස්කොට් ඇහෙනවා ඩිරෙකුත් වෘක හඬින් කෑ ගහන සද්දය. ස්කොට් පුළුවන් තරම් ඉක්මනට සද්ද ඇහුණු පැත්තට දුවන්න පටන් ගන්නවා. ඊට පස්සේ ආයෙත් අපිට පෙන්වන්නේ ඇල්ෆාව සහ ස්ටයිස්ව. දැන් මේ වෙන හැමදේම සිද්ධ වෙන්නේ එකම වෙලාවේ. අර පාටියේ දවසේ රෑම තමයි යාළුවනේ තාමත් අපි ඉන්නේ. මේලදී ස්ටයිස් ඇල්ෆාට ආයෙත් කියනවා මම ඩිරෙක්ට් කියන තැන හොයලා දුන්නොත් මේ දේවල් වලින් ස්කොට්ට අයින් කරන්න කියලා. මොකද ස්ටයිස් කැමති නෑ මේ පලිගන්නේවට ස්කොට්ට සම්බන්ධ කරගන්නවට. මේලදී ඇල්ෆා කියන්නේ වෘක රංජුවක් විදිහට ඉදියොත් තමයි ගොදුරු අල්ලගන්න ලේසි වෙන්නේ. ඒක නිසා ඩිරෙක්ට් වයි ස්කොට්ට්වයි දෙන්නවම මට ඕන වෙනවා කියලා. එතකොට ස්ටයිස් කියන්නේ ඇලිසන්ගේ පවුලේ අය මරන්න නම් ස්කොට් උදව් කරන්නේ නෑ කියලා. එතකොට ඇල්ෆා කියනවා ඇලිසන්ව බේරගන්න නම් එයාට මට උදව් කරන්න වෙනවා කියලා. දැන් ඉතින් ස්ටයිස්ටත් කරන්න දෙයක් නෑ. ඒක නිසා ස්ටයිස් යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි ගහනවා. මේක දැක්කම තමයි ඇල්ෆාටත් ඇඬින්නේ. මොකද ස්කොට්ගේ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි දෙකම තියෙන්නේ ඇලිසන් කියලා. මේක දැක්කම නම් ඇල්ෆාට එපාම වෙනවා. ඉතින් ඊට පස්සේ ස්කොට්ගේ ෆෝන් එක තියෙන තැන බැලුවම ස්ටයිස් පුදුම වෙනවා. මොකද ෆෝන් එක තියෙන තැන පෙන්වන්නේ ඩෙරෙක්ගේ පිච්චුන ගෙදරමයි. මේක දැකපුවාම ඇල්ෆාට තේරෙනවා ඩෙරෙක්ව හිර කරන් ඉන්නේ කොහෙද කියලා. ඒ තමයි ඩෙරෙක්ගේ ගේ යටින් තියෙන බංගරය. කොහොමද මේ හන්ටර්ස්ලාගේ වැඩ? වදකාගාරය තියෙන්නේ ඒ ගේ යටින්ම තමයි. ඇලිසන්ගේ නැන්ද ඩෙරෙක් එක්ක යාළුලා ඉන්න කාලේ මේ ඔක්කොම ටික සුපිරියට ප්ලෑන් කරලා තියෙනවා. ඉතින් මේ වෙලාවේදීම ඇල්ෆාට ඇහෙනවා ස්කොට් සහ ඩෙරෙක් දෙන්න වෘක හඬින් ගෑ ගහන සද්දය. අර අපිට කලින් පෙන්නපු සිද්ධිය මේකෙන් ඇල්ෆා දැනගන්නවා ස්කොට් ඩෙරෙක් හොයාගෙන යනවා කියලා. දැන් ඉතින් ඇල්ෆා ඩිරෙක්ට් කියන තැන හොයාගත්තනේ. ඔයාලට හිතෙන්නේ දැන් මෙයා ස්ටයිස්ට මොකක් කරයිද? මේලාදී ඇල්ෆා ස්ටයිස්ගේ ජීප් එකේ යතුරු ඉල්ල ගන්නවා. ඉල්ලගෙන මේ යතුරු ටික ඔක්කොම අඹරලා දානවා. ඊට පස්සේ මෙයා ස්ටයිස්ට මුකුත්ම නොකර නර්ස්ගේ වාහනේට නගින්න හදනවා. මේලාදී ඉතින් ස්ටයිස්ට කට තියන් ඉන්න බෑනේ. මෙයා අහනවා ඇල්ෆාගෙන් ඔයා මාව මරන්නේ නැද්ද කියලා.
ඉතින් මේ වෙලාවේදී ආයෙත් ස්ටයිස් ගාවට ඇවිල්ලා ඇල්ෆා කියනවා ඔයාට තාම තේරුම් ගන්න බැරි වුණාද මම නෙවෙයි මෙතන ඉන්න නරක කෙනා කියලා. කතාව බලන අපිත් දන්නවනේ ඇල්ෆා මේ දේවල් කරන්නේ එයාගේ පවුලේ අය මරුපු අයගෙන් පලි ගන්න ඕනේ නිසා. ඊට පස්සේ ඇල්ෆා ආයෙත් කියනවා ඔයා මට දැන් ලොකු උදව්වක් කළේ. ඒකට ඔයාට කරන උදව්වක් විදියට මට පුළුවන් ඔයාවත් වෙයාවුල්ෆ් කෙනෙක් කරන්න. එතකොට ඔයාට පුළුවන් ස්කොට් වගේ සුපිරි බලයක් ගන්න කියලා. මෙහෙම කියලා ඇල්ෆා ස්ටයිස්ගේ අත අරගෙන එයාගේ උරුක දත් වලින් දත් පාරක් ගහන්න හදනවා. එතකොටම ස්ටයිස් අත ඇදලා අරගෙන මට තමුසෙලායි කෙනෙක් වෙන්න ඕනේ නැහැ කියලා කෙලින්ම ඇල්ෆාට කියනවා. මේලදී ඇල්ෆාට තේරෙනවා ස්ටයිස් මේ කිව්වෙත් බොරුවක් කියලා. ඒත් ස්ටයිස් අකමැති නිසා එයාට මොනවත්ම නොකර ඇල්ෆා මෙතනින් යන්න යනවා. මේකෙන් පස්සේ අපිට පෙන්වන්නේ හොස්පිටල් එකේ ඉන්න ලිඩියව. මෙයා දැන් සිහිය නැතුව ICU එකේ ඉන්නේ. මෙතන පොලිසියනොත් ඉන්නවා. මේලාදී මෙතනට ජැක්සන්ොත් එනවා. ස්ටයිස්ගේ තාත්තා පොලිස් නිලධාරියා ජැක්සන්ගෙන් අහනවා එයාට මොකද්ද වුනේ කියලා. ජැක්සන් නම් කියන්නේ මොකද වුනේ කියලා මම දන්නෙත් නෑ කියලා. මේ වෙලාවේදී පොලිස් නිලධාරියා ජැක්සන්ගේ බෙල්ලෙන් අල්ලගෙන අහනවා ඔයා නේද එයාගේ බොයිෆ්‍රෙන්ඩ් එයාව පාටියට එක්කගෙන ගියා නම් එයාගේ වගකීමත් ගන්න ඕනේ ඔයා කියලා. මේ වෙලාවේදී මලපැනව ජැක්සන් කියනවා මම නෙවෙයි ලිඩියව පාටියට එක්කගෙන ගියේ එයාව එක්කගෙන ගියේ ඔයාගේ පුතා කියලා. මේ වෙලාවේදී ස්ටයිස්ගේ තාත්තරත් කර ගියා ගන්න දෙයක් නැති වෙනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ඇලිසන්ුත් හොස්පිටල් එකට ඇවිල්ලා ලිඩියව බලනවා. ඉතින් නැන්ද යන ගමන් ඇලිසන් මෙතෙන්ට එක්කගෙන ඇවිල්ලා. ඇලිසන් ආයෙත් වාහනේට ආවම නැන්ද ඇලිසන්ගේ ඔළුවට විස දානවා. මෙයා කියනවා වෙයාවුල්ෆ්ලා හැමෝම මිනිසුන්ට කරන්නේ ඔය දෙයම තමයි ස්කොට් කියලාත් වෙනසක් වෙන්නේ නැහැ කියලා. මේ ඇලිසන්ගේ නැන්දට නම් තනිකරම තියෙන්නේ විකෘති මානසික තත්වයක්. මෙයාට ඕනේ වෙයාවුල්ෆ්ලව මරලා දාන්න විතරයි. මේකෙන් පස්සේ අපිට ආයෙත් පෙන්වන්නේ ස්කොට්. මෙයා ඩෙරෙක්ගේ පිච්චුණගේ හරිය ටිකක් ඇවිදගෙන යනකොට මෙතන තියෙන බංකරයට ඇතුල් වෙන පොඩි කවුලුවක් තියෙනවා කියලා දකිනවා. ස්කොට්ත් හොරෙන්ම මේ බංකරය ඇතුළට ඇතුල් වෙනවා. ඊට පස්සේ අපිට ආයෙත් පෙන්වන්නේ හොස්පිටල් එකට එන ස්ටයිස්. ඇල්ෆා යතුරු නවපු නිසා මෙයා පයින්ම තමයි ඇවිල්ලා තියෙන්නේ. මෙයාවට පස්සේ තාත්තා ස්ටයිස්ට හොඳටම බයිනෝ. මේ වෙලාවේදී තාත්තා ස්ටයිස්ගෙන් අහනවා ලිඩියට වෙච්ච දේ ගැන මොකක් හරි දෙයක් දන්නවද කියලා. එතකොට ස්ටයිස් කියනවා ඒ ගැන මුකුම්ම දෙයක් දන්නේ නැහැ කියලා. මේ වෙලාවේදී තාත්තා හරහා තමයි ස්ටයිස් දැනගන්නේ ස්කොට්ත් ඒ වෙලාවෙ ඉඳන් අතුරුදහන් කියලා. ඊට පස්සේ ස්ටයිස් ආයෙත් ස්කොට් හොයාගෙන යනකොට ජැක්සන් මෙතෙන්ට එනවා. ජැක්සන් කියන්නේ එයාගේ කාර් එකේ යමු කියලා. මොකද දැන් ජැක්සන් උත් අවුලෙන් ඉන්නේ එයා නිසා හැමදේම අවුල් වෙච්ච නිසා. ඊට පස්සේ මේ දෙන්න යන්න හදනකොටම මෙතනට එනවා හන්ටර්ස්ලා. මේලා ඇලිසන්ගේ තාත්තා අහන්නේ ස්කොට් ඉන්නේ කොහෙද කියලා. මෙතන මේ හන්ටර්ස්ලාගේ නායකයා වගේ ඉන්නේ ඇලිසන්ගේ තාත්තානේ. මේලාදී ස්ටයිස් නම් කියන්නේ එයා දන්නේ නැහැ කියලා. ඊට පස්සේ ජැක්සන්ගෙන් ඇහුවාම ජැක්සන් ගොත ගහන්න පටන් ගන්නවා. මේකෙන් හන්ටර්ස්ලා දැනගන්නවා මෙයාලා මොකක් හරි දෙයක් දන්නවා කියලා. ඒක නිසා ස්ටයිස් වයි ජැක්සන් වයි මෙයාලා හොස්පිටල් එකේ තියෙන හිස් කාමරයකට දාගන්නවා. ඊට පස්සේ ස්ටයිස්ව බිත්තියට හේතු කරගෙන ඇලිසන්ගේ තාත්තා ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. මේ වෙලාවේදී මෙයා කියන හැම එකටම ස්ටයිස් එකට එක කියනවා. මෙතනදී ඇලිසන්ගේ තාත්තා ස්ටයිස්ට කියනවා මේ වෙයාවුල්ෆ්ලා කියන්නේ සත්තු වගේ జాතියක්. ෆුල් මූන් දවසේ ස්කොට් ඔයාව මරන්න හැදුවේ නැද්ද කියලා. දැන් මෙයා හදන්නේ ස්ටයිස්ගේ ඔළුවටත් විස බීජ දාන්න. හැබැයි ස්ටයිස් නම් මේවට අහුවෙන්නේ නැහැ. ස්ටයිස් මෙතෙන්දී කියනවා ෆුල් මූන් දවසේදී මම ස්කොට්ට මාංචු දාලා හිර කළා. නැතුව ඔයාලා වගේ ගයක් අසර දාලා ගිනි තිබ්බේ නැහැ කියලා. මේක ඇහුවම කන්ෆියුස් වුණ ඇලිසන්ගේ තාත්තා කියනවා මිනිස්සු එක එක කතා කියනවා තමයි. ඒත් අපි කවදාවත්ම එහෙම දෙයක් කළේ නැහැ කියලා. ඉතින් මතකනේ අර ඉස්කෝලේ සර් පොලිසියට කිව්වා මේ ගිනි තෙබීම් කළේ අර විශේෂ මාලයක් දාගෙන ඉඳපු ගෑනු කෙනා කියලා. ඒකේ පෙන්ඩන්ට් එකේ තිබ්බ රූපෙත් එයා චිත්‍රයක් ඇඳලා දුන්නනේ. ඒවා තාත්තරා දැනගත්තාම ස්ටයිස් දැනගෙන තියෙනවා මේ කියන්නේ ඇලිසන් ගාව තියෙන මාලේ ගැන කියලා. ඒක කලින් තිබුණ ඇලිසන්ගේ නැන්ද ළඟනේ. ඒක නිසා ස්ටයිස් දැන් දන්නවා මේ හැම දෙයක්ම කළේ ඇලිසන්ගේ නැන්ද කියලා. මේ නිසා ස්ටයිස් ඇලිසන්ගේ තාත්තට කියනවා මට ඩිරෙක්ට් දවසක් කිව්වා ඔයාලට නීති වගේක් තියෙනවා කියලා. ඒව ඔයාගේ නංගි කඩලා තියෙනවා නම් ඔයාලා ගන්න තීරණය මොකද්ද කියලා. මේ කිව්වම ඇලිසන්ගේ තාත්තරත් කට උත්තර නැති වෙනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ඩෙරෙක්ව. මේලාදී අර ඩිරෙක්ට් වද දෙන්න ගෙන්නපු හන්ට බේස්බෝල් බැට් එකකුත් අරගෙන ඇවිල්ලා ඩිරෙක්ට් ගහන්න හදන්නේ. මෙයා මේකෙන් ගහනකොටම ඩිරෙක්ට් මේ බැට් එක අල්ල ගන්නවා. එතකොට තමයි අපිට පෙන්වන්නේ ස්කොට් දොර ගාව ඉන්නවා කියලා. ස්කොට් මෙතෙන්ට ඇවිල්ලා ඩෙරෙක්ගේ එක අතක් ලෙහලයි තිබිලා තින්නේ. ඊට පස්සේ ඩෙරෙක් මේ හන්ටර් ගහන්නේ එකපාරයි හන්ටර්ගේ චැප්ටර් එක ක්ලෝස්. ඊට පස්සේ ඩෙරෙක් ස්කොට්ට කියනවා ඉක්මනටම අනික් අතත් ලෙහන්න කියලා. ඒත් ස්කොට් නම් කියන්නේ මේක ගලවන්න කලින් මට දෙයක් දැනගන්න ඕනේ. ඔයා ඇල්ෆා නවත්තන්න මට උදව් කරනවද කියලා. ඊට පස්සේ ඇල්ෆා නවත්තන්න ඕනේ මොකටද කියලා ඩෙරෙක් ඇහුවාම ස්කොට් කියනවා එයා ඇලිසන්ගේ පවුලේ මරන්න හදන්නේ. ඒ විතරක් නෙවෙයි එයා ඇලිසන්ගේ පස්සෙනුත් යනවා. ඒක නිසා මට එයාව නවත්තන්න ඕනේ කියලා.
එතකොට ඩෙරෙක් කියන්නේ ඔයාට ඇල්ෆාව නවත්තන්න බෑ. ඔයාගේ මේ මෝඩ දේවල් වලට උදව් කරලා මගේ ජීවිතේ මට නැති කරගන්න බෑ. අනික ඔය ආදරෙත් හරියන එකක් නෙවෙයි. ඒක නිසා පැත්තකට වෙලා ඉන්න කියලා. මොකද ඔයගේ ආදරයක් කරලා ඩිරෙක්ටර් පවුල පිටින්ම නැති උනේ. මේ රාදිස්කොට් එයා හොයාගත්ත දෙයක් ගැන ඩිරෙක්ටර් කියනවා. ඔයාලට මතකද ඩිරෙක්ගේ කාර් එකට අර පලිකිනීමේ සලකුණ තියෙන අර මැරිච්ච මුවෙක්ගේ ෆොටෝ එකක් දාපු කොලයක් දාලා තිබුණා. අන්න ඒ ෆොටෝ එක දැකපු නිසා තමයි ඩිරෙක්ගේ නංගිත් මේ නගරයට ඇවිල්ලා තියෙන්නේ. මේ සලකුණ ගැන විස්තර අහලා මේ පින්තූරයේ සත්වසායනයේ ડોක්ටර්ගෙන් අරගෙන තියෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි ඩිරෙක්ගේ මාමගේ නර්ස්. ඊට පස්සේ මෙයාලා ඒ පින්තූරය අරගෙන ඒක ඩිරෙක්ගේ නංගිට යවල් දිනවා මේ පැත්තේ තිබිලා හොයාගත්ත විදියට. මේක මේ සලකුණ ගැන දැනගන්න තිබුණු ෆොටෝ එකක් මිස මේ පළාතේ තිබුණ එකක් නෙවෙයි. ඉතින් මේ සලකුණ පාවිච්චි කරන්නේ පලිගැනීම් වලටනේ. මේක දැක්කම ඩිරෙක්ගේ නංගි හිතලා තියෙන්නේ එයාලගේ ගේ ගිනිගත් එකට ඒගොල්ලන්ගේ පවුලේ කවුරු හරි කෙනෙක් පලි ගන්න හදනවා කියලා. ඉතින් ඒ වෙයාවුල්ෆ් කවුද කියලා බලන්න තමයි ඩිරෙක්ගේ නංගි මෙහෙට ඇවිල්ලා තියෙන්නේ. ඒ ආවහම ඩිරෙක්ගේ මාමා කරලා තියෙන්නේ එයාව මරලා ඇල්ෆා වෙන එක. මේක ඩිරෙක්ගේ මාමා නර්ස් එක්ක ප්ලෑන් කරලා කරපු දෙයක්. නැතුව අත්වැරද්දක් නිසා ඩිරෙක්ගේ නංගි මැරුණා නෙවෙයි. මේ දේ ගැන ඩිරෙක් දැනගන්නෙත් ස්කොට් කිව්වට පස්සේ. මේක ඇහුවාම ඩිරෙක්ට යක්ෂා වේස වෙනවා. මේලාදී ස්කොට් ආයෙත් අහනවා ඩිරෙක්ගෙන් ඔයා දැන්වත් මට උදව් කරනවද? එහෙම වුණොත් මම ඔයාව ලෙහනවා කියලා. මේක කියලා ඉවර ගන්න වෙන්නේ නැහැ. ස්කොට් එකපාරටම ඇහෙනවා දන් වෙලක් කැඩෙන සද්දය. මෙයා ආයේ ඩිරෙක් දිහා බැලුවමයි දකින්නේ කේන්ති ගිය ඩිරෙක් දම් වෙල කඩලා දාලා කියලා. ඒ කියන්නේ ආයෙත් ස්කොට්ට ලෙහන්න දෙයක් නැහැ. ඊට පස්සේ ඩිරෙක් ස්කොට්ට කියනවා ඇල්ෆාව නවත්තන්න මම උදව් කරන්නම් කියලා. ඊට පස්සේ ඩිරෙක් තා ස්කොට් මෙතනින් එළියට යනවා. දැන් දවස් ගානක් ඩිරෙක්ට මෙතන වද දීපු නිසා ඩිරෙක් ටිකක් අමාරුවෙන් ඉන්නේ. මේලාදී ඩිරෙක්ට දැනෙනවා මෙතන මොකක් හරි අවුලක් තියෙනවා කියලා. මේක ස්කොට්ට කිව්වම නම් එයා කියන්නේ මෙතන කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් මේ වෙලාවේදී එකපාරටම ඊතලයක් ඇවිල්ලා ඩිරෙක්ගේ පපුවට වදිනවා. ස්කොට් හිතාගන්න බැරි වෙනවා මොකක්ද උනේ කියලා. ඊතලේ ආව පැත්ත බැලුවම තමයි ස්කොට් දකින්නේ මෙතන ඉන්නේ කවුද කියලා. ඔයාලට හිතාගන්න පුළුවන්ද මෙතන ඉන්නේ කවුද කියලා? මෙතන ඉන්නේ වෙන කවුරුවත් නෙවෙයි ඇලිසන් ඔයාගේ නැන්දයි. ඇලිසන්ගේ තාත්තා මෙහෙන් යන්න කිව්වත් මෙයාලා ගිහිල්ලා නැහැ. ඊට පස්සේ ඇලිසන් ආයෙත් ඊතලයක් විදිනවා කෙලින්ම ඩිරෙක්ගේ කකුලට. මේකෙන් පස්සේ ඇලිසන් අර පුපුරන જાති ඊතලයක් අරගෙන ඒක ස්කොට් ඉන්න පැත්තට විදිනවා. ස්කොට් මේවා ගැන මොනවද දන්නේ නැහනේ. ස්කොට් මුකුත් හිතාගන්න බැරුව ඇලිසන් දිහා බලාගෙන ඉන්නේ. මේලාදී ඩිරෙක් ස්කොට් කියනවා ඉක්මනටම ඇස් වහගන්න කියලා. ඒත් වැඩක් වෙන්නේ නැහැ. ස්කොට්ට ටයිම් මදි වෙනවා. මේක පුපුරුව නිසා ස්කොට්ට මුකුම පේන්නේ නැතුව යනවා. මේලාදී ඩිරෙක් කොහොම හරි නැගිටලා ස්කොට්ට තල්ලු කරලා දුවන්න කියනවා. මේ ඩිරෙක් කියන්නේ නම් මාර ඩයල් එකක්. හැම වෙලේම තමන්ව අමාරු දාගෙන අනික් කෙනාව බේරන්නයි try කරන්නේ. හැබැයි මොනවත්ම පේන්නේ නැති නිසා ස්කොට්ටත් දුවා ගන්න බැරි වෙනවා. ඉතින් මේලාදී ඇලිසන් සහ එයාගේ නැන්දා මේගොල්ලෝ ළඟට එනවා. මේලාදී ඇලිසන්ගේ නැන්දා එකපාරටම ඩිරෙක්ට වෙඩි තියනවා. ඊට පස්සේ ස්කොට් වෙඩි තියන්න හදනකොට ඇලිසන් කියනවා ඔයා කිව්වේ මෙයාලව අල්ලගන්නවා කියලා විතරයි. ඇයි දැන් ඔයාලා මේගොල්ලන්ට වෙඩි තියන්නේ කියලා. මොකද ඇලිසන් කැමති නැහැ ස්කොට්ව මරනවට. මේලාදී ඇලිසන්ගේ නැන්දා ඇලිසන්වත් තල්ලු කරලා දාලා ස්කොට් වෙඩි තියන්න හදනවා. එතකොටම ස්කොට්ගේ වෙලාවට මෙතෙන්ට ඇලිසන්ගේ තාත්තා එනවා. ඊට පස්සේ එයා කේට්ට කියනවා ඔයා කරපු හැම දෙයක් ගැනම මම දන්නවා. ඒක නිසා කරුණා කරලා තුවක්කුව අයින් කරන්න කියලා. මේලාදී කේට් කියනවා එයා කරන්න එයාට කරන්න කියපු දේ කියලා. ඊට පස්සේ ආයෙත් ඇලිසන්ගේ තාත්තා කියනවා ඔයාට කවුරුවත් අහිංසක මිනිස්සුන්ව මරන්න කිව්වේ නෑ. ඔයා මේ ගෙදර ළමයි එක්කම ගිනි තියලා දැම්මා. ඔයා දැනුත් ඔය තුවක්කුව දික් කරන් ඉන්නේ අවුරුදු 16ක ළමයිට කියලා. මේ වෙලාවෙදි තමයි ඇලිසන්ට තේරෙන්නේ ඩිරෙක්ගේ ගිනි ගන්න හේතුවත් එයාගේ නැන්දා කියලා. ඉතින් ඇල්ෆා මෙයාලව මරන්න එන හේතුව මොකද්ද කියලා දැනුයි ඇලිසන් දැනගන්නේ. මේ මොනවා කිව්වත් කේට් හදන්නේ ස්කොට්ට වෙඩි තියන්න. මේවලදී ඇලිසන්ගේ තාත්තා කේට්ට තුවක්කුව දික් කරලා කියනවා ඔයා ඔය කරන දේ නැවැත්තුවේ නැත්තම් මට වෙනවා ඔයාට වෙඩි තියන්න කියලා. මෙහෙම කියලා මෙයා ඇලිසන්ගේ නැන්ද ඉන්න තැන පිටිපස්සේ තියෙන ගහට වෙඩි ඉල්ලක් තියෙනවා. දැන් නම් කේට්ට තේරෙනවා ස්කොට්ට වෙඩි තිබ්බොත් මැරෙන්න වෙනවා කියලා. ඊට පස්සේ ඇලිසන්ගේ තාත්තා යාළගේ නීතියේ තියෙන වචනයක් කියනවා. ඉතින් ඒ වචනේ තමයි we hunt those who hunt us. ඒකේ තේරුම තමයි අපි දඩයන් කරන්නේ අපිව දඩයන් කරන අයව විතරයි කියලා. මේ ස්කොට් කාඩවම කරදරයක් කළා නෑනේ. ඒක නිසා ස්කොට්ට මරන්න මේගොල්ලන්ට අයිතියක් නෑ. ඒක නිසා ඇලිසන්ගේ නැන්ද මෙතෙන්දී තුවක්කුව පහලා දානවා. මේ වෙලාවේදී මෙතන ගොඩක් භයානක දෙයක් වෙනවා. ඒ තමයි ඩිරෙක්ගේ පිච්චුන ගෙදර දොර නිකම් මෑරෙනවා. එතකොට තමයි මෙතන ඉන්න කෙනා කවුද කියලා තේරිච්ච ස්කොට් කියන්නේ මෙතන ඉන්නේ ඇල්ෆා කියලා. ඊට පස්සේ ඇල්ෆා මෙතන වේගෙන් දුවන ගමන් ස්කොට්වයි ඇලිසන්වයි ඇලිසන්ගේ තාත්තවයි බිමට වට්ටනවා. මේලාදී ඇලිසන්ගේ තාත්තට සිහියක් නැති වෙනවා. අන්තිමට ඉතුරු වෙන්නේ ඇලිසන්ගේ නැන්ද විතරයි. මෙයා එකපාරට හැරෙනකොටම මෙයා ගාව ඇල්ෆා ඉන්නවා.
ඊට පස්සේ ඇල්ෆා මෙයාගේ බෙල්ලෙන් අල්ලලා ගේ ඇතුළට ඇදගෙන යනවා. කලින් කොච්චර වැඩ දැම්මත් ඇල්ෆා එක්ක නම් මේ ඇලිසන්ගේ නැන්දට හැරෙන්නවත් බෑ. මේ වෙලාවේදී නැන්දව බේර ගන්න ඕන නිසා ඇලිසනුත් ගේ ඇතුළට දුවගෙන යනවා. ඒ ආවම තමයි ඇලිසන් දකින්නේ ඇල්ෆා නැන්දගේ බෙල්ලෙන් අල්ලගෙන ඉන්නවා කියලා. මෙතෙන්දී ඇල්ෆා හදන්නේ එයාගේ වර්ක නියපොතු වලින් කේට්ගේ බෙල්ල කඩලා මරලා දාන්න. මේ වෙලාවේදී ඇල්ෆා ඇලිසන්ගේ නැන්දට කියනවා මටයි මගේ පවුලේ වැඩ කරපු දෙයට සමාව ගන්න. එහෙම වුණොත් මම ඇලිසන්ට යන්න දෙනවා කියලා. ඒ කියන්නේ ඇල්ෆා හදන්නේ මේ මුළු පවුලේම අයව මරලා දාන්න. මෙතෙන්දී කේට් අන්තිමට ඇල්ෆාගෙන් සමාව ගන්නවා. ඒත් එකම ඇල්ෆා කේට්ගේ බෙල්ල කඩලා මරලා දානවා. ඇලිසන්ගේ ඇස් ඉස්සරහාම එයාගේ නැන්දා මැරිලා යනවා. අන්තිමට ඇල්ෆා එයාගේ පවුලේ අයව මරපු කෙනාගෙන් පලිය අරගත්තා. ඊට පස්සේ ඇල්ෆා ඇලිසන්ට කියනවා ඒ සමාවගත්ත එකේ කිසිම අවංක බවක් තිබුණේ නැහැ කියලා. මෙහෙම කියලා මෙයා ඇලිසන්ව මරන්න එනවා. එතකොට මෙතන ඇලිසන් ගාවට ස්කොට් එනවා. ඒත් එක්කම ඇලිසන්ගේ අනිත් පැත්තට තව කෙනෙක් එනවා. ඒ ඉන්නේ වෙන කවුරුවත් නෙවෙයි ඩෙරෙක්. මේ දෙන්න හදන්නේ ඇල්ෆාට විරුද්ධව සටන් කරන්න. මොකද ඩෙරෙකුත් තරහින් ඉන්නේ ඇල්ෆා නංගිව මරපු නිසා. මේ වෙලාවේදී ස්කොට් ඇලිසන්ට කියනවා දුවන්න කියලා. ඊට පස්සේ ඩෙරෙක් සහ ස්කොට් දෙන්න ඇල්ෆා එක්ක සටන් කරනවා. මෙතන දෙන්නෙක් ඉඳියත් ඇල්ෆා මේ දෙන්නට ගේමක් නැතුව ගහනවා. ඉතින් ඇල්ෆා මේ වෙලාවේදී මෙතන ෆයිට් කරන්නේ එයාගේ සාමාන්‍ය පෙනුම අරගෙන. ඒත් මෙයාට පාරවල් වදිනකොට එයාගේ ඇතුළේ ඉන්න යක්ෂ වෙයාවුල්ෆ් එළියට එනවා. මෙතනින් එහාට ඉතින් කතා කරන්න දෙයක් නැහැනේ. මෙයා ස්කොට් එළියට වීසි කරනවා ජනේලයක් කඩාගෙන වීසි වෙන්න. මෙතන එළිය තමයි ඇලිසනුත් ඉන්නේ. එයාගේ තාත්තටත් තාම සිහිය නැහැ. මේ වෙලාවේදී යක්ෂයා ඇල්ෆා එළියට ඇවිල්ලා ස්කොට්ගේ බෙල්ලෙන් අල්ලලා උස්සලා ගන්නවා. දැන් ඉතින් ස්කොට්ගේ චැප්ටර් එක ක්ලෝස් වෙන්න යන්නේ. මේ වෙලාවේදී මෙතෙන්ට හිතුවේ නැති දෙන්නෙක් එනවා. ඒ තමයි ජැක්සන් සහ ස්ටයිස් දෙන්න. මෙයාලා ඉන්නේ ජැක්සන්ගේ කාර් එකෙන්. මේ වෙලාවේදී ස්ටයිස් අර එදා ඩිඩිය හදපු ගිනි ගන්න සාන්ද්‍රණය හරියට හදපු එකක් ඇල්ෆාට ගහනවා. මේක වැදිලා බින්දෙන්න කලින් ඇල්ෆා එක අල්ල ගන්නවා. මේක බින්දුනහම නිගිනි ගන්නේ. මේලා ස්කොට් බිමට බැලලා ඇලිසන්ගේ දුන්න අරගෙන ඇලිසන්ට වීසි කරනවා. ඇලිසන් ඉතින් දුණු සෙල්ලම් වලට සුපිරි වැඩ්ඩානේ. මෙයා මේ වෙලාවේදී ඒ බෝතලයට හරියටම විදිනවා. මේක බින්දිච්ච ගාම ඇල්ෆාගේ අත ගිනි ගන්න පටන් ගන්නවා. ඒත් එක්කම ජැක්සන් එයාගේ අතේ තියච්ච තව බෝතලයකින් ඇල්ෆාට ගහනවා. මේක වදිනවත් එක්කම ඇල්ෆාව සම්පූර්ණයෙන්ම ගිනි ගන්න පටන් ගන්නවා. මෙහෙම ගිනි ගන්න ගමනුත් ඇල්ෆා ඇලිසන් ගාවට යන්නයි හදන්නේ. ඒත් එක්කම ස්කොට් ඇවිල්ලා ඇල්ෆාට වැටෙන්නම පාරක් ගහනවා. මේ වෙලාවේදී ඇල්ෆා හොඳටම පිච්චිලා ආයෙත් පීටර් හේල් බවට පත් වෙනවා. ඊට පස්සේ එහෙම්ම මෙයාව බිමට ඇදගෙන වැටෙනවා.
පස්සේ ඇලිසන් එනවා ස්කොට් ළඟට. ඇලිසන් ළඟට ආවගාම ස්කොට් සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. ඊට පස්සේ ඇලිසන් ස්කොට්ට කිස් එකක් දෙනවා. මොකද ස්කොට් නිසා ඇලිසන්ට ජීවිතේ බේරගන්න පුළුවන් වුණේ. අන්තිමට ඇලිසන්ගේ ස්කොට්ගේ ආදර කතාව ආයෙත් පටන් ගන්නවා. මේලයි තමයි ඇලිසන්ගේ තාත්තට සිහිය එන්නේ. එයාත් දකිනවා ස්කොට් ඇලිසන්ව බේරගෙන කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ පිච්චිලා වැටලා ඉන්න ඇල්ෆාව. මෙයා පිච්චුනාට තාම මැරලා නැහැ. මේ වෙලාවේදී මෙයා ළඟට එනවා ඩෙරෙක්. ඩෙරෙක් ඇල්ෆාව මරන්න හදනකොටම ස්කොට් කෑ ගහනවා. එයාව මරන්න එපා. එයා තමයි මාව වෙයාවුල්ෆ් කෙනෙක් කළේ. එයාව මැරුවොත් එහෙම මාවත් මැරෙයි කියලා. ඒ ඩෙරෙක් හොඳටම දන්නවා ඒක එහෙම වෙන්නේ නැහැ කියලා. ඉතින් මෙතෙන්දී ඩෙරෙක් එයාගේ මාමගේ බෙල්ල කඩලා දානවා. මේත් එක්කම එයාගේ මාමගේ ඇස්වල දීච්ච රතු පාට ඩෙරෙක්ට එනවා. ඒ කියන්නේ දැන් ඉඳන් ඩෙරෙක් තමයි ඇල්ෆා. ඉතින් ඇල්ෆා කෙනෙක් වෙන්න නම් මේ විදිහට තවත් ඇල්ෆා කෙනෙක්ව මරන්න ඕනේ. ඩෙරෙක් යාගේ පලිය සම්පූර්ණ කරගෙන ඇල්ෆා කෙනෙක් බවට පත් වුණා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ පස්සේ මෙතෙන්ට පොලිසියෙන් එනවා. එයාලා එනකොට මෙතන තියෙන්නේ ඇලිසන්ගේ නැන්දගේ මිනිය විතරයි. මෙතෙන්දී පොලිසිය නිලධාරීන් වෙන ස්ටයිස්ගේ තාත්තා දකිනවා ඇලිසන්ගේ නැන්දගේ බෙල්ලේ තියෙන අර මාලය. ඉතින් පොලිසියෙන් මේ මාලේ තියෙන කෙනාව හොය හොය නින්දියේ. දැන් ඉතින් පොලිසිය දැනගන්නවා ඩෙරෙක්ගේ ගේ ගිනි තියපෙකට සම්බන්ධ අන්තිම කෙනාවත් මරලා දාලා කියලා. ඉතින් ඔය ටිකෙන් පස්සේ අපිට පෙන්වන්නේ හොස්පිටල් එකේ ඉන්න ලිඩියව. මේ ලිඩියා ඉන්න තැනට ස්කොට් සහ ස්ටයිස් දෙන්න හොරෙන් එනවා. ඉතින් දැන් මේ ලිඩියාගේ ජීවිතයට අවදානමක් නැහැ කියලා ડોක්ටර්ස්ලා කියලා තියෙන්නේ. ඒත් ලිඩියා තාම ඉන්නේ කෝමා වෙලා. ඉතින් මෙයාලා දෙන මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ ලිඩියත් වෙයාවුල්ෆ් කෙනෙක් වෙලාද කියලා හරියටම දැනගන්න. මෙලාදී ස්කොට් ලිඩියාගේ තුවාලෙ දිහා බලනවා. ඒත් එදා ස්කොට්ගේ තුවාලේ හොඳුනා වගේ මේක හොඳ වෙලා නැහැ. ඒ කියන්නේ මේ ලිඩියා වෙයාවුල්ෆ් කෙනෙක් නෙවෙයි. එහෙනම් මේ ලිඩියා මොකෙක් වෙන්න පුළුවන්ද? අන්න ඒ ප්‍රශ්නේම තමයි ස්කොට්ලටත් එන්නේ. ඉතින් ඉස්සරහ සීසන් වලදී තමයි අපිට ඒක හරියටම දැනගන්න පුළුවන් වෙන්නේ. මේකෙන් පස්සේ අපිට පෙන්වන්නේ ජැක්සන් එනවා ඩෙරෙක් හොයාගෙන ඩෙරෙක්ගේ ගෙදරට. ඊට පස්සේ මෙයා ඩෙරෙක්ට කියනවා මම ඇල්ෆා මරලා ඔයාට ඇල්ෆා වෙන්න උදව් කළා. ඒක නිසා ඔයත් මට දැන් මට අවශ්‍ය දේ දෙන්න කියලා. ඊට පස්සේ ඩෙරෙක් මෙයා ගාවට ඇවිල්ලා වෙයාවුල්ෆ් කෙනෙක් වෙනවා. මෙතනින් එහාට මෙතන වෙන්නේ මොකද්ද කියලා අපිට පෙන්වන්නේ නැහැ. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ඇලිසන්ගේ අම්මවයි තාත්තවයි. හෙල් ෆැමිලි එකේ මිනි මැරුමට කේට් සම්බන්ධයි කියලා පත්තරවලක් දාලා තියෙන්නේ. ඒ කියන්නේ ඩෙරෙක්ගේ ගෙදර ගිනි තෙබීම ගැන. මේලදී ඇලිසන්ගේ අම්මා කියනවා එයාලා තව දවස් දෙකකින් එනවා කියලා. ඒ කියන්නේ තව හන්ටර්ස්ලා කවුරු හරි මේ නගරයට එනවා. මේ හැමදේම වෙන අතරේ අපිට පෙන්වනවා ස්කොට් සහ ඇලිසන් දෙන්න වහලේ උඩට වෙලා තුරුල් වෙලා ඉන්නවා. ඉතින් මෙන්න මෙතනින් අපේ ටීන් වුල්ෆ් සීසන් 1 කතා මාලාව ලස්සනට ඉවර වෙනවා. ඉතින් ඔන්න අපි ටීන් වුල්ෆ් සීසන් 1 කතා මාලාව සම්පූර්ණයෙන්ම අරගෙන ආවා. ඔයාලා හිතන්නේ මේක ඉවරයි කියලාද? නෑ නෑ. ඉවරයි කිව්වට ඉවරම නෑ. අපිට අලුත් ප්‍රශ්න වගේක් දැන් තියෙනවා. ඇලිසන්ගේ අම්මා දවස් දෙකකින් එනවා කිව්වේ කවුද? ඩෙරෙක් අතන්දි ජැක්සන්ට මොකක් කරන්නේ නැතිද? ලිඩියා වෙයාවුල්ෆ් කෙනෙක් නෙවෙයි නම් ලිඩියා මොකෙක් වේද? ඉතින් මේ හැම දෙයකටම උත්තර දැනගන්න නම් අපිට සීසන් 2 බලන්නම වෙනවා. එහෙනම් අපි ටීන් වුල්ෆ් කතා මාලාවේ සීසන් 2 වලින් ඉක්මනටම හම්බ වෙමු. එතකන් ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.